පුතේ 2004 O level සාධක සමීකරණ ගන්න. හරි මෙතන සමගම සමගම තියෙනවා මෙතන සාධකනේ තියෙන මෙතන මේ දීපද ප්‍රසන්න සුළු කරන් තියෙන්නේ. හරි මම මේ වීඩියෝ එකේ ඒක කොටසක් හදලා. හරි මේක සුළු කරන් තියෙන්නේ මෙහෙම මෙන්න මෙයා දෙපාරක් ලියනවා x ඉන පහ. හරි ඊට පස්සේ මේ 2x මෙතෙන්ට ලියනවා 3 මෙතෙන්ට ලියනවා. වරහන් වතුන 2x ස්කේල් වෙන 2x වර්ගය. 2x පහෙන් ගුණුවොත් 10x. 3 ස්කේල් ගුණ වුණොත් 3x. නාලා පස්වල තුන පහරව. 2x වර්ගයේ ඍණ 10x නාතුස් වලින් ඍණ 7x. අඩු කරලා වැඩි කරලා හොඳයි. ඍණ 15යි. ඔක තමයි උත්තරේ. right. මෙතන තියෙන්නේ සමගාමී සමීකරණ ඉබල ඇති. මේක උස්සන්න කියලා කියන්නේ. සමීකරණ දෙක මුලින්ම 1 2 කියලා අංකණය කරනවා. y ගේ සංගුණකය 1 1 ලකුණක් ධනයි ධනයි. එහෙනම් අඩු කරොත් ඔක කපාන යනවා. එකෙන් අඩු කරනවා 2. 4x ධන y ගෙන් අඩු වෙනවා 2x ධන y. එතන 7න් අඩු වෙනවා 4. 4x ධන y ඍණ 2x ඍණ y වෙනවා 7න් 4ක් ගියම ඍණ y ධන y කියලා. 4x කින් 2ක් ගියම 2x. සමානයි 7න් 4ක් ගියම කී දෙනෙක 3යි. හරි. 7න් 4ක් ගියම කී දෙනෙක 3යි. x වෙන අපේ දෙක තමයි දෙකෙන් බෙදන්න. ඉතින් මේ කැපයකට පස්සේ x සමාන උත්තරේ කීයද 3 බෙදීම 2යි. ඕන මේක එකමාරක් කියලා ලියන්නත් පුළුවන්. හරි. So x සමානයි 3 බෙදීම 2 කියන එක අපි එකෙහි ආදේශ කරනවා. එකමාර කියන එක ඒ ආදේශ කරනවා. හරි. x සමානයි 3 බෙදීම 2 කියන පදේ හරි අගය එකෙහි ආදේශ කරනවා. එකේ තියෙන දේ 4x ධන y සමානයි 7යි. 4ක් x කියන්නේ 3 බෙදීම 2යි. ධන y සමානයි 7යි. ඒක මේ කැපෙන දෙකයි. ඒවරක් 3 6යි 6 ධන y සමානයි 7යි. දැන් y සමානයි 7යි අර 10 දාන මේ පැත්තට දින 6 කරනවා. 7යි 6යි උත්තරේ කියලා එකයි. හරි. y උත්තරේ කියලා එකයි. උත්තරේ එකමාර. ඉතින් මේ සමීකරණය වර්ග පූර්ණයෙන් හෝ සාධක භාගස්ථාන කියලා කියන්නේ. right? සෙටම් කලින් මේකේ වර්ග සමීකරණ නිර්මාණය කරන්න ඕනේ එක සයිඩ් එකක් බිඳුවක් කරලා. හරිද? right මෙතෙන්ට දාන්න පුළුවන් මේ දීපද ප්‍රසාරණ. පළවෙනි පදයේ වර්ගය කියන්නේ 2x වර්ගයට 4x වර්ගය. පද දෙකේ ගුණිතය දෙගුණය කරලා පද දෙකේ ගුණිතය එකතු 2x ඒකේ දෙගුණය එකතු 4x. දෙවෙනි පදයේ වර්ගය කියන්නේ පුතේ එකේ වර්ගය එකයි. සමානයි 5x වර්ගය. අපිට මෙහෙමයි 4x වර්ගයේ මේ 5x වර්ග ගන්න අර පැත්තට ඉන්න 5x වර්ගයක් තියෙනවා. ඊට ධන 4x තිබ්බා ධන එකක් එහෙම තිබ්බා ඒක සමානයි බිඳුව. ධන 4x වර්ගයේ ඍණ 5x වර්ගය කියලා කියන්නේ ඍණ 1x වර්ගය. ධන 4x ධන 1 සමානයි බිඳුව. වර්ගපදයේ සංගුණය කරේ ඍණ එකක් තියෙද්දි ගණන් හදාගන්න අමාරුයි. හරිද? ඔක ධන එකක් වෙන මුළු සමීකරණයම ඍණ එකෙන් බෙදනවා. මේකෙන් බෙදුවොත් මේක මේ කැපෙනවා. එතන x වර්ගය ඍණ 4x ඍණ 1 සමානයි බිඳුව. හරි. සූත්‍රයෙන් දාන්න ගියොත් වර්ගපදයේ සංගුණකයේ ධන 1යි කියන්නේ a ධන 1යි b ඍණ 4යි නියතය c ඍණ 1. හරි. a සමානයි 1යි b සමානයි ඍණ 4යි c ඍණ 1යි. සමීකරණ x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ග ඍණ 4යි c සමස්ත පද බෙදීම 2යි. සමානයි ඍණ b කියන්නේ ඍණ 4යි. ධන හෝ ඍණ b වර්ග කියන්නේ ඍණ 4යි වර්ගය. 4යි කියන්නේ 1යි c කියන්නේ ඍණ 1යි. එයා බෙදීම දෙගුණයක් a කියන්නේ 1යි. බලාගන්න මෙහෙමයි. ඍණයි ධන 4යි. ඍණයි ධන වෙනවනේ. 4 වර්ග 16යි. ඍණයි ධන 4ක් ගන්නවා. ඉවරක් එක දෙන්න. උත්තරේ ඉන්නේ x සමානයි 4යි. ධන හෝ ඍණ 16 4 1 පුතේ 20යි. එයා බෙදීම 2යි.
හතර ධන හෝරින ඉස්සෙල්ලා අපි 4 වරක් 5යි කියලා. වර්ගමූලයේ බෙදීම 2. 4 ධන හෝරින 4 වර්ගමූල 2යි. 2යි මූල 5යි බෙදීම 2යි. ඉතින් ගත්ත සාධකයක් දෙකක් පිට. 4ෙන් දෙකක් ගත්තොත් 2යි ධන හෝරින මේ දෙක දිහා පිටට මූල 5යි. එයා බෙදීම 2යි. එතකොට උත්තරේ ඉන්නේ හරි. ඒක කියනවා 2 ධන මූල 5 හෝ 2 ඍණ මූල 5. මූල 5 යගේ 2.2.3යි. මෙතනත් එන්නේ x සමානයි 2යි ඍණ මෙතන 2.2. ඒතර උත්තර දෙක කියනවා x සමානයි 2ට 2.2 ගමු 4.2. ඕ මෙතන එන්නේ මේකෙන් මේක අඩු කරන්න බෑ. ඔය මේ බිඳුවයි ඍණ 0.2. නම් ඕක තමයි සමීකරණේ සෙදුම් යුතුය. හරි ඉක්මනින් 2005 ගාන ඉන්න බලාපොරොත්තු වෙනවා.